වෙන්වතුනි අද ඔබට පෙන්නලා දෙන්න අදහස් කළේ මේ අජ්ජත්තික කාය හා බහිද්ධ කාය පිළිබඳව ධර්මයේ විවරණය මොන වගේද කියන එක පිළිබඳව. ඉතින් අජ්ජත්තං වා කායේ කායානුපස්සී විරති බහිද්ධා වා කායේ කායානුපස්සී විරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විරති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මෙතන අජ්ජත් කායයි බහිද්ධ කායයි කියලා දෙකක් බුදුහාමුදුරුවෝ පෙන්නවා. මේ දෙකම පිරිසිදු වෙන්න ඕන මනුස්සයෙකුට නිවන් දකින්න. බහිද්ධ කායයි අජ්ජත් කායයි දෙක. එතකොට මේ බහිද්ධ කාය මොකද්ද අජ්ජත් කාය මොකද්ද කියන එක පිළිබඳව නිවරදිව දැකගෙන විවරණය කරගත්තේ නැත්නම් එයාට බෑ අජ්ජත්ය බහිද්ධය කියන දෙකම පිරිසිදු කරගන්න බෑ. එකක් හරියට තේරුම් ගත්තේ නැත්නම් දෙකම පිරිසිදු කරගන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා අජ්ජත් කාය, චක්කු කාය, සෝත කාය, ගාන කාය, ජීව කාය, කාය කාය, මනෝ කාය විදිහට, ඒ වගේම බාහිර කාය විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. රූප කාය, සද්ද කාය, ගන්ධ කාය, පොට්ටප්ප කාය, මේ රස කාය, පොට්ටප්ප කාය, ධම්ම කාය විදිහට හයක්. එතකොට මෙන්න මෙතෙන්දී ගොඩක් අය වරද්දගෙන දෙනවා මේ චක්කු කාය ආධ්‍යාත්මික කාය, රූප කාය බාහිර කාය කියලා. ඒක හරි. ඒක බුදුහාමුදුරුවෝත් එහෙම තමයි කියන්නේ. හැබැයි මේක විග්‍රහ කරගන්න බැරි උනේ රූප කාය කියලා කිව්වම අපේ ඇහැට පේන බාහිර අර අරමුණ තමයි රූප කාය විදියට ගොඩක් අය පෙන්නලා දෙන්නේ තවමත්. ඉතින් අපි යම් දේශකයන්ගේ විග්‍රහයන් හා දේශන වලට කන් දුන්නාම මේක පේනවා පැහැදිලිව මේ කොහොමද මේක විග්‍රහ කරන්න කියලා. හැබැයි මේ බාහිර පේන රූපයකින් නැත්නම් අර සතර මහා භූත ධාතු වලින් නිර්මිත වස්තුවකින් අපිට නිවන් දකින්න බෑ. ඒ වස්තුව පිරිසුදු කරලා ඒ වස්තුව බැහැර කරලා අපි නිවන් දකින්න කියොත් ඉතින් ඒක මන් දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. දැන් මෙතන අපේ බාහිර පුජ්‍යලේ අපි ගමුකෝ අපේ ඇහැට පේන අම්මා තාත්තා හෝ කවුරු හරි බාහිර පුජ්‍යලේ කවදාකවත් එයා පිරිසුදු කරලා ඉවර වෙලා මම නිවන් දකින්න ඕන කියලා අදහසක් එහෙම කොහෙවත් ගන්න බෑ. එහෙම එකක් වෙන්නේ නැහැ. මෙතන කියන්නේ රූපායතනය, රූප කාය බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ කාය කියලා කිව්වේ තමා තුල තමා ක්‍රියාත්මක කරගන්න දෙයක්. එහෙනම් බාහිර මව හෝ පුපුව හෝ කියන වස්තුව කියලා කියන්නේ රූපය කියලා කියන්නේ මගේ අරමුණ. ඒ අරමුණ පාදක කරගෙන මම මගේ චිත්තසංතානය තුළ වර්තමානිකව පච්චුපට්ඨිතාවෝති ඥානම් මේ වර්තමාන මොහොතේ රසංවා හදාගන්නා වූ කායට තමයි බහිද්ධ කාය කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. එතකොට මේක මා තුල සිද්ධ වෙන දෙයක්, සිද්ධ කරගන්න. නිවන් දකින්න නම් තමා තුල තමා සිද්ධ කරගන්න අවිද්‍යාව දුරු කරගන්නයි කියන්නේ. අවිද්‍යාව මූලිකව මා විඥානය සකස් කරගත්තොත් වර්තමාන මොහොතේ අන්න ඒකට කිව්වා බහිද්ධ කාය කියලා. ඒක සූත්‍ර දේශනාවේ පැහැදිලිවම දේශනා කරන බහිද්ධායතනය, බහිජ කාය මේ විදිහට තමයි දෙතන. ඒතකොට මේක තමයි විග්‍රහ කරගන්න බැරි වෙලා තියෙන බොහෝ ඇත්තෝ නොදන්න නොතේරෙන කමට අර බාහිර රූපය, බාහිර පුජ්‍යලයා, බාහිර වස්තු සද්ද පුජ්‍යලු පිරිසුදු කරලා නිවන් දකින්න ඕනයි කියන අදහසක් තියෙනවා. හැබැයි බාහිර සද්ද පුජ්‍යලයන්ගේ සිත් දූෂ්‍ය කරන්න අපිට කටයුතු කරන්න බෑ. ශ්‍රෝතවාරිය ශ්‍රාවිකයා එහෙම කරන්න හේතුවක් නැහැනේ. යම් බාහිර ප්‍රතිචාර මත සිද්ධ වෙන යම් දේවල් වලට යම් හේතු සාධක පාදක වෙනවා. ඒවා දෙපාර්ශ්වයටම අහිතකරව බලපාන එවැනි ඇතැම් අවස්ථාවලුත් නැතුවා නොවේ. යම් ආර්ය ශ්‍රාවකයෙක් ඉක්මනින් ඒවා ගසා බින දමලා මාර්ගයට අවතීර්ණ වෙන්න ඔහු දන්නවා. සහ ඔහු යම් ප්‍රමාද දෝෂයක් වුණොත් ඔහු ඉතා කඩිනමින් මාර්ගයට ප්‍රවේශ වෙනවා. ඔහු ඒ මාර්ගය අනුගමනය කරන්න කටයුතු කරනවා. එනිසා මේක
පැහැදිලිව තේරුම් ගන්න. බහිද්ධ කාය කියන්නේ වර්තමානික මොහොතේ බාහිර අරමුණක් පාදක කරගෙන වර්තමාන මොහොතේ තමන් සිතේ හදාගත්ත විඥානික සිතට. ඒක චක්කු විඥානය, සෝත විඥානය ආදී විය හැකි. අජ්ජත්තික කාය තමයි මේකට තමන්ට සහාය දැක්වේ. නැත්තම් මැනලා දුන්නේ. ඒක මනෝමය කායේ තමයි මේ අජ්ජත්තික කාය ක්‍රියාත්මක වෙන්නේ. මනෝමය කාය. ඒක තියෙනවා අපේ పూర్වෙහි සකස් කර චක්කු, සෝත, කාන, ජීවා, කාය, මනෝ කියන ආයතනික රටාවක් ගොඩනගාගෙනපු බීජ පරම්පරාවක් තියෙනවා. මතකයක් තියෙනවා. එවැනි මෝහ මූලික මනෝමය ක්‍රියාකාරකමක් ආධ්‍යාත්මිකව තියෙනවා අජ්ජත්තය තුළ. ආන්නේ අජ්ජත්තයෙන් මැනලා ජවය බලය දීලා වර්තමානිකව අරමුණ පාදක කරගෙන චිත්තය හා කරජකාය දෙකේ උපකාරයෙන් බහිද්ධ කාය වර්තමානිකව සකස් කරනවා. වර්තමානිකව සකස් කරගන්න බහිද්ධ කාය අජ්ජත්තික කායක් විදිහට මනෝමය කාය තැන්පත් කරගන්න. මෙන්න මේ ඇතුළාන්ත අජ්ජත්‍යයත් අර වර්තමානිකව බාහිර අරමුණ පාදක කරගෙන හදාගන්න වර්තමානික බහිද්ධ කායත් කියන දෙකම පිරිසුදු වෙන්න ඕන. නිවන් දකින්න. අන්න එතනයි ගැළපුම තියෙන්නේ. මේ කියන්නේ රස්සංවාදී ගංවාදී. මේ දෙකම පිරිසුදු වීම තුළ